කල්පිටිය ආලංගොඩාව මැජෙක්ස්ටික් බීච් රිට්‍රීට් හොටෙල් එකට. අපි මේ ඇවිත් තියෙන්නේ වාරකම් කාලේ. ඒ හින්දා මෙතන මේ ලොකු වැලි ගැට්ටක් තියෙනවා. නැත්තම් මේ බීච් එකේ සෑහෙන දුරට යනකම් පයින් ඇවිදලා යන්න පුළුවන්. දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත ඩොල්ෆින්ලා. ඔක්තෝබර් මාසයේ තමයි ඩොල්ෆින් සීසන් එක ආරම්භ වෙන්නේ. මේ හොටෙල් එකට ආවම බලා ගන්න පුළුවන් විශේෂම දෙයක් තමයි මේ බීච් එක අයිනේ තියෙන ස්වභාවික වැලි කඳු. මේක ලංකාවේ දැන් දෙකක විතර වගේ තමයි තියෙන්නේ. ඒකත් මේ හොටෙල් එක විශේෂම වෙන්න හේතුවක් තමයි මෙතනින් කිලෝමීටර් 3ක් බෝට්ටුවේ ගිහිල්ලා ඩොල්ෆින්ලා බලලා ඊට පස්සේ ආයි කිලෝමීටර් 3ක් ඉස්සරහට ගියාම බැහැලා ඉන්නත් පුළුවන් මොහොතේ මේ හොටෙල් එකට આવොත් ඒ වගේ විශේෂ දේවල් ගොඩක් ඔයාලට අත්විඳින්න පුළුවන්. මෙතන පිටිපස්සෙන් පේන මේ බීච් එක අයිනේ තියෙන විලා එක එන්න අපි ගිහිල්ලා බලමු. මේ විලා එකේ ඩබල් බෙඩ් එකක් තියෙනවා. එතකොට නෙට් එක, මෙතන බෙඩ් සයිඩ් ටේබල් එක තියෙනවා, ටේබල් ලෑම්ප් එකක් තියෙනවා. විශේෂම දේ තමයි ෆ්‍රී Wi-Fi හම්බ වෙනවා. මෙතන ෆෑන් එක තියෙනවා. තව AC පාවිච්චි කරන්න පුළුවන් අපිට. එතකොට මේ පැත්තට ගියොත් ඉතින් මෙතන කබඩ් එක තියෙනවා. පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඉතින් අපිට මෙතන ඉඳගෙන කෑමක් හදි වුණත් මේ ලස්සන view එක බලාගෙන කන්න පුළුවන්. මෙතන තේ එකක් හදාගන්න ඕන කරන බඩු ටිකක් තියෙනවා මෙතන. ඉතින් දැන් අපි මේ විලා එකේ වොෂ්රූම් එක බලන්න. නිස්කලංක මනරම් පරිසරයක නිදහසේ ඉන්න තැනක් හොයන ඔයාට එන්න තියෙන හොඳම තැනක් තමයි මේ බීච් විලා එකට කපල් එකකට උදේ දවල් රාත්‍රී කෑමත් එක්ක වෙන්නේ රුපියල් 35. මම මෙතන ඉන්න මේ වටේටම තියෙන ස්වභාවික වැලි කඳු. ඉතින් මෙතනට ඇවිල්ලා කට්ටිය කැම්පින් කරනවා. ඉතින් ඔයාලටත් આવොත් මෙතෙන්ට මේ හොටෙල් එකට આવොත් කැම්පින් කරන්න පුළුවන්. මේ හොටෙල් එකට එන අයට ඔක්තෝබර් මාසයේ මැද හරියේ වාරකම් කාලේ ඉවර වෙලා ඩොල්ෆින්ලා ළඟටම බලා ගන්න පුළුවන්. තව උච්චමුනේ දූපතේ තියෙන වේලක්කන්නි පල්ලිය, කල්පිටි කලපුවේ කුරුල්ල, කල්පිටිය ලන්දෙස් බලකොටුව, තලවිල සාන්ත අන්තෝනි දේවස්ථානය, නොරොච්චෝවේ බලාගාරය, දුනුලේවාය, විල්පත්තු වනෝද්‍යානය මේ හැම තැනටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. තව කිව්වොත් මේ විලා එකේ කාමර දෙකක් තියෙනවා. 8 දෙනෙකුට සැප පහසු විදිහට ඉන්න පුළුවන්. කාමර දෙකක් වෙන්නේ රුපියල් 20000යි. උදේ ආහාරයක් ගන්නවා නම් රුපියල් 25000ක් වෙනවා. මේ හොටෙල් එකේ මුහුදට යාබදව තිබෙන මුහුදේ වැලි කඳු ආශ්‍රිතව කැම්පින් කරන්නත් පුළුවන්. මෙහි නවාතැන් ගන්න සියලු දෙනාටම පූල් එක පාවිච්චි කරන්නත් පුළුවන්. විදේශිකයින් මෙහි පූල් එකටයි මේ මනරම් පරිසරයටයි බොහෝ ඇලුම් කරනවා. මේ විලා එකේ 8 දෙනෙකුට කාමර දෙකක්, බාත්රූම් දෙකක්, විශාල ආලින්දයක්, විලා එක විතරක් එක රැයකට රුපියල් 20000ක් වෙනවා. උදේ ආහාරයත් එක්ක රුපියල් 25000යි. සියලුම රූම්ස් AC, Wi-Fi, ටී සකස් කර ගැනීමේ පහසුකම, විලාවලට ශීතකරණ. ඔයාලා ඩොල්ෆින්ලා බලලා ලස්සන නිවාඩුවක් ගත කරන්න කැමති නම් තිරේ දිස්සන අංකයට අමතන්න.